හෙලෝ ළමයි ඔන්න අද ඩේ ව්ලොග් එකක් අරගෙන ආවා. පහුගිය දවස් ටිකේම මට හරියට ව්ලොග් එකක් කරගන්න බැරි වුණා. ඒ නිසා අද ව්ලොග් එකක් අරගෙන ආවා. බලමු මං අද මොකද කරන්න කියලා. මම මේ රෙඩි වෙන්නේ අද shopping කරන්න යන්න. පහුගිය දවස්වලම ගොඩක් බිසි වෙලා හිටියා ඉස්කෝලේ වැඩත් එක්ක. ඒ නිසා මොකුත් දෙක එළියට යන්නත් බැරි වුණා, කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඒ නිසා මං අද හිතුවා shopping යන්න ඕනි කියලා. මේ දවස්වල ක්‍රිස්මස් නිසා ඩිස්කවුන්ට්ස් තියෙනවා. එතකොට ඇඳුම් ගොඩක් දාලා තියෙනවා. ඒ නිසා shopping යන්න ඕනි කියලා හිතුවා. පහුගිය දවස්වල බිසි වෙච්ච නිසා මට හරියට ස්කින් කෙයාර් කරන්න බැරි වුණා. ඒ නිසා පිම්පල්ස් එහෙම ගොඩක් දාලා තියෙනවා. ඒවා වැඩි ගණන් ගන්න එපා. එහෙනම් මං අද shopping කරන්න යන්නේ කැන්ඩි එකට. මං අද යන්නේ නුගේගොඩ කැන්ඩි එකට. මං සාමාන්‍යයෙන් කලින් ඉඳලා මේ කියන්නේ කොළඹට ආව දවස්වල ඉඳලම shopping කරන්නේ ළමයි කැන්ඩි එකකින්. ඒකට හේතුව තමයි කැන්ඩි එකේ ඒ කියන්නේ අපි වගේ කෙට්ටු අයට ලස්සන crop tops වගේ ලස්සන ඇඳුම් තියෙනවා. දැන් සමහර shop වල අපි කෙට්ටු වගේ කට්ටියට ඇඳුමක් හොයන්න ගියාම එපා වෙනවා. නමුත් කැන්ඩි එකේ අපිට අර කෙට්ටු කට්ටියට ගැලපෙන ලස්සන crop tops එහෙම තියෙනවා. ඒ නිසා මම මාර මාසයි කැන්ඩි එකෙන් මේ shopping කරන්න හුඟ දවසකින් යන්න බැරි වුණා. ඒ නිසා අද කැන්ඩි එකට යනවා shopping කරන්න. ගෙදරින් කොච්චර ලස්සනට කොණ්ඩේ පීරගෙන ආවත් වැඩක් නැහැ. පික්නික් එකක යනකොට කොණ්ඩේ කොහොමත් ආය අවුල් වෙනවා. ඒක ඉතින් නියතයක් තමයි. හරි. ඕන කැන්ඩි එකට ආවා. මම අර වලට කිව්වා ලස්සන crop tops එහෙම තියෙනවා කියලා. ඒ වගේම ලස්සන පොඩි චූටි ලස්සන cute අපි වගේ චූටි ළමයිට ලස්සන crop tops තියෙනවා. ළමයි මම මේ vlog එක කරන්නේ නත්තල් වලට කලින්. සමහරට මම මේක අප්ලෝඩ් කරනකොට නත්තල් වලින් පස්සේ වෙන්න පුළුවන්. ඉතින් මම මේ එදා කැන්ඩි එකේ shopping කරන්න ගිය වෙලාවේ නත්තල් සී ඇවිල්ලා චූටි ළමයිට බැලුන්ස් දුන්නා. ඉතින් මටත් එකක් ඉල්ල ගන්න හිතුණා. ඉතින් සෙනගක් ඉස්සරහා ලැජ්ජ වෙන්න බෑනේ නේද? මං ඉතින් පොඩි ළමෙක් නෙවෙයිනේ. ඒ නිසා මං ඉතින් ඉල්ලන්න ගියේ නෑ මගේ පාඩුවේ. ඇඳුම් තෝරන්න ගත්තා. ඉතින් කීපෙම පිටෝන් කරලා බලලා මේකේ ගොඩක් ලස්සන crop tops තිබ්බා ළමයි. මට තෝරගන්නත් බැරි වුණා. ඊට පස්සේ මෙන්න මට මෙන්න මේ කියුට් කිඹුල් පැටියා හම්බුණා. නේ හරිම ලස්සනයි. ඒත් ඉතින් මං කල්පනා කරා මේ වර්ගෙන මං කොහේ තියාගන්නද ළමයි. ඊට පස්සේ කිඹුල් පැටියට පස්සේ මට ලස්සන බලු පැටියෙකුත් හම්බුණා. එයත් හරිම ලස්සනයි. පොඩි ළමයි නම් මාර මාසේ පොඩි ළමයි විතරක් නෙවෙයි ඉතින් ලොකු අපිත් ආසයි මේ වගේ දේවල් වලට. ඊට පස්සේ ඔන්න කැන්ඩි එකකින් මං හිතන්නේ හොරා ගණනාවකට පසු එළියට ආවා. ඊට පස්සේ මම කැන්ඩි එකකින් වවුචර් එකකුත් ගත්තා. මොකද අපේ අම්මගේ බර්ත්ඩේ එක එනවා. ඒ නිසා කැන්ඩි එකකින් වවුචර් එකකුත් ගත්තා. ඊට පස්සේ ගෙදර ආවා. ඔන්න දවල්ට කාලා හැම මං මේ ආය යන්න රෙඩි වෙන්නේ. one goal face යන්න තමයි මේ හදන්නේ. ඉස්සර නම් අපේ අක්කා ලංකාවේ ඉද්දී එයත් එක්ක මං ඉස්සර නිතරම වගේ one goal face යනවා. හැබැයි අක්කා ලංකාවෙන් ගියාට පස්සේ මට කොහෙවත්ම ඇවිදින්න බැරි වුණා. මොකද අම්මට කොහොමත් ඇවිදින්න යන්න වෙලාවක් නැහැ. ඉතින් අක්කා නැති නිසා මම අර ඇවිදින එක වගේ කියන්නේ දේවල් නැති ඒ කියන්නේ නතර වුණා. ඒ නිසා මට හිතුණා අද one goal face යනවා කියලා. අද ටිකක් ඒ කියන්නේ මේ දවස්වල ටිකක් දැන් ඉස්කෝලේ නිවාඩුනේ. ඒ නිසා බිසි නැති නිසා one goal face මේ දවස්වල අර ක්‍රිස්මස් ගහක් තියෙනවනේ ඉතින් නේද? මං අවුරුදු 3ක් විතර ළමයි මේ ක්‍රිස්මස් ගහ බලන්න ගිහින් තියෙනවා. මොකද one goal face එකේ ක්‍රිස්මස් වලට අනිවාර්යයෙන්ම නත්තල් ගහ යාලා හදනවා. මට මතකයි මං කලින් අවුරුදු දෙකෙත් ඕක බලන්න ගියා. ඉතින් මේ සැරේත් ගිහිල්ලා මොනවා හරි කාලා එනවා කියලා තමයි හිතාගෙන යන්නේ. ඊට පස්සේ ආයෙත් පික්නික් එකක් ඔන්න one goal face එකට ආවා. one goal face එකට එද්දී වෙලාව හවස 4ට විතර ඇති. මෙදා ගොඩක් සෙනග හිටිය දවසක්. මොකද ක්‍රිස්මස් ෆීලින් එක විඳගන්න ගොඩක් කට්ටිය ඉතින් one goal face එකට එනවනේ. එළියේ ගොඩක් මේ එන්ටර් එකෙත් ගොඩක් සෙනග හිටිය. අපිත් ටිකක් පොලිමේ ඉඳලා තමයි ඇතුළට ආවේ. ඇත්තටම මම බෞද්ධ වුණත් මේ ක්‍රිස්මස් ෆීලින් එකට මාරම ආසයි. ඉතින් මේ one goal face එක ඇතුළට ගියා මේක මාරම විදිහට දැනෙනවා. බලන තැන ක්‍රිස්මස් සැරසිලි තමයි තියෙන්නේ. එවල මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකුත් තිබුණා. ඒකත් මම පොඩ්ඩක් ආසයෙන් බැලුවා. මොකද මේ වගේ ඉවෙන්ට් එකක් මම ලයිව් බලලා තියෙන පළවෙනි කතාව තමයි මේ.
And if you really like this is your pick, you can definitely let your way to the Wishing Care Opium show, which is amazing. ඉවෙන්ට් එක බලලා මේ පැත්ත හැරලා බලද්දි මෙන්න බොලේ කෝච්චියකුත් යනවා. දැන් නම් බඩගිනි වෙන ටයිම් එක මොනවා හරි බඩට දාගන්න ඕනි කියලා හිතුවා. ඉතින් මේ දවස්වල ක්‍රිස්මස් නිසා එක එක ඔෆර්ස් දාලා තිබුණා. ඉතින් ටාකෝ බෙල් එකේත් ඔෆර් එකක් තිබිලා අපි ටාකෝස් කන්න ගියා. මම ගත්තේ ෆ්‍රැෂන් ෆුඩ් මොහිතෝ එකයි ටාකෝස් මොනවා හරි ගත්ත චිකන් මික්ස් මොනවා හරි මට ඒක හරියට මතක නෑ. ඔන්න ඉතින් හලාගත්ත නේද? අයියෝ කන්න ගියොත් නාගෙන තමයි අන්තිමට එන්නේ. කොහේ ගියත් ඒක නම් ඒ විදිහටම සිද්ධ වෙනවා. කොහොම හරි කාලා බීලා ඇවිදලා ඔක්කොම කරලා එළියට එනකොට හවස 6 මාරට විතර ඇති. දන්නේම නැතුව රෑ වෙලා. ඇතුළට ගියාම එළිය පේන්නේ නැහැ. ඉතින් රෑ වෙලා දන්නෙත් නැහැ. ඉතින් අපි එළියට එනකොට ඇතුළට යනකොට හිටියා වගේ ඊට වඩා සෙනගක් එළිය කිව් එකේ හිටියා. ඉතින් කොළඹ පුරාම මේ විදිහට ලස්සනට සරසලා තිබුණා ක්‍රිස්මස් ෆීලින් එක. එහෙනම් ආයෙත් අලුත් vlog එකක් අරගෙන එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.